පන්ති වැඩක් නැහැ. කීයේ වසරද කියලා ඔයාලට මොකක් හරි අයිඩියා එකක් තියෙනවද? දිග කලිසම් අදින වයසේ මම ඒ කියන්නේ මෙලොව අදහසක් නැහැ. කමන්නේ. ඔයාට පුතාගේ වයස ඩිරෙක්ට් මතක් වෙන්නේ නැත්නම් ඔයයි පුතයි අතර වුණු මොකක් හරි කතා බහක් මතක් කරන්න මම එහෙමත් කල්පනා කරා ඒ වුණාට හරියට මේ පාර මං කියන විදිහට කරන්නකෝ. ඔයා S2 පියාගෙන අන්න එහෙම ඔයා හොඳට මනස එක්තෙන් කරගෙන හිතන්න ගන්න ඔයයි පුතයි අතර වුණු මොකක් මාරි කතා බහක් පුතාගේ වයසෙන් හොරෝ. තාත්තා අපේ ඉස්කෝලේ ඇක්සිඩන්ට් වෙලා නැතුණ කොල්ලගේ මරණය වටේ අපේ යාළුවෝ හැමෝම බයික් වලින් සුපිරි වැඩ කෑලි ටිකක් දැම්මා. මට බයික් එකක් තිබුණා ඊළඟ යාළුවගේ මරණ වෙලාවට පොඩ්ඩක් පුතා ඉන්නේ ලයිසන් ගන්න පුළුවන් වයසේ. ඒ කියන්නේ A level නේ CORA කොර සුපිරියටම කරා. හරි. දැන් අපි දන්නවා පුතා A level කියලා. බයෝද මැත්ස්ද මොනවද කරේ කියලා එහෙම මොනවක් හරි අදහසක් තියෙනවද? හරි ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. අර විදිහට මැස් දෙක වහගෙන කල්පනා කරන්න ගන්න මොකක් මාරි කන්වර්සේෂන් එකක් තියෙනවද කියලා ඔයයි පුතයි අතරේ වුණ පුතා ආර්ට්ස්ද බයෝද මොනවද? තාත්තේ අද අපේ ක්ලාස් එකේ සර් පාඩම් වෙනකොට MCC ගිවිසුම ගැන කියලා දුන්නා. ඒක ලංකාවේ දෙකට මැදින් බෙදෙන්න මෙහෙම කොරිඩෝරයක් වගේ හදලා මැද ඔක්කොම ඇමරිකාවට අයිති වෙනවලු. සර් කිව්වා බය උගන්නන්න රටක් තියෙන්න ඕන නිසා මේ අන්තිම chance එක හරියට පාවිච්චි කරලා ගෝ බයෝ පුතා කරන්නේ බයෝ සුපිරියටම කරා. දැන් ඔයා පුතාගේ විස්තර ඔක්කොම දන්නවා. දැක්කනේ කිච්චර අමාරු වැඩක් නෙමෙයි. හරි. දැන් බයෝ පන්ති එකයි තියෙන්නේ. ඒතර අපි මේ පන්තියට ගිහලා ඒක රෙජිස්ටර් එකේ බැලුවම වැඩේ කන්ෆර්ම් කරගන්න පුළුවන්. මේ පුතාගේ නම මොකද්ද කිව්වේ? නම සරණන් එක දිසානායක නම ආච්චිට හාල් කරනවා නමවත් මතක නැද්ද ඔය මට මගේ ජොබ් එකත් එක්ක පානවා ඔය මේ වගේ වැඩි පොඩ ඉන්න මම අර විදිහට ටග්ගල මතක් කරලා ගන්න තාත්තේ ලොකු වැඩක්ද කියන්න පුතා මොකක්ද මම මේ ඔයාගේ මල්ලිට දාන්න නමක් තෝරනවා මල්ලිට නම් මට වගේ සමන් කියලා නම දාන්න එපා. එතකොට එයාගේ යාළුවොත් එයාට TikTok කරන කිසි සමන් කියලා හිනානවා. පුතාගේ නම සමන් දිසානායක. හරි. එහෙනම් බයෝපන්ති රෙජිස්ටර් එකේ බලලා වැඩේ කන්ෆර්ම් කරගමු. හරි. මේක වෙන්න බෑනේ දැන්. ඒ ලෙවල් බයෝපන්ති නම් මේ රෙජිස්ටර් එකේ අනිවාර්යෙන් නම තියෙන්න ඕනේ. මේක නම නෑනේ. ඔයාලා හොඳටම ෂුවර්ද මතක් වුණ විස්තර හරි කියලා. මගෙන් ෂුවර්ද කියන්නේ මම කමක් සමන්ගේ තාත්තා. අනේ නන්දති වෙන හිතන්න දෙයක් නැහැ. ඔයා පොඩ්ඩක් ආයෙත් මොනවා කල්පනා තාත්තේ මං ඉස්කෝලේ ගැන ෂෙයා කරපු පෝස්ට් එකට අයිතා තහහාරියක් දැම්මේ. මොන පෝස්ට් එකටද? Proud to be Horopatan Centralian කියලා දාපු එක. දෙමාපිය රැස්වීම් වලට යන සෑම පියවරුන් 3 දෙනෙකුගේ